ඔයාලට හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. මට මේ දවස් ටිකේ දරා ගන්න බැරි ධාරානිපාත හෙම්බිරිස්සාවක් හැදලා තියෙන්නේ. හරි කොහොම හරි ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නත් ඕනේ හින්දා මට හිතුණාද මම හැබැයි මේ වගේ වීඩියෝ එකක් කලින් කළා නෑ මේ විදිහ එකක්. මේ මම දැන් මාසෙකමාරකට පස්සේ තමයි මම බෝඩෙම ඉඳලා ගෙදරට ආවේ. ඊට පස්සේ අපේ ගෙදර ෆ්‍රිජ් එක අස් කරන්න තමයි අද යන්නේ. ෆ්‍රිජ් එක අස් කරනවා කියන්නේ ඒක අස් කරලා පොඩ ඕගනයිස් කරලා එහෙම කරන්න තමයි යන්නේ. ඉතින් මට හිතුණා ඒක කරගන්න හැටි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු මම කොහොමද අපි ෆ්‍රිජ් එක මේ අස් කරලා මෙයා කරගන්නේ කියලා. දැන් තියෙන හැටි මම ඉස්සෙල්ලාම පෙන්නන්නම්. ඊට පස්සේ බලමු අපි කොහොමද ෆ්‍රිජ් එක අස් කරලා පස්සේ තියෙන්නේ කියලා. එහෙනම් අයියා මාත් එක්ක ෆ්‍රිජ් එක අස් කරන්න. හරි ඉතින් මේ තියෙන අපේ ගේ ඇතුලේ කුස්සිය මේකේ අපි උයන්නේ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එළියෙන් අපි වෙනම කුස්සියක් ඇටච් කරලා අපි හදලා තියෙනවා. ඉතින් ඒක තමයි උයන්නේ කරන්නේ. මේකේ සාමාන්‍යයෙන් නිකන් ඔය රයිස් කුකර්ස්, ෆ්‍රිජ් එක, බ්ලෙන්ඩර්ස් ඒ වගේ බඩු ටික තියලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි අපි ෆ්‍රිජ් එක තියලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් බලමු ෆ්‍රිජ් එක කොහොමද මේ වෙද්දී තියෙන්නේ කියලා අස් කරන්න කලින්. 1 2 3යි ඔන්න ඔය කාර්යයට තමයි අපේ ගෙදර ෆ්‍රිජ් එක තියෙන්නේ. ඕගොල්ලෝගේ ගොඩාක් අය මේ විදිහටනේ ෆ්‍රිජ් එකක් තියෙන්නේ. කියන්නේ හැම වෙලේම පිළිවෙලටම තියෙනවා නම් ඇත්තටම හොඳයි. හැබැයි අපේ ගෙදර එහෙම ලොකුවට එහෙම පිළිවෙලට හැම වෙලේම තියෙන නෑ. උනාට පුළුවන් හැම වෙලාවෙම අස් කරලා තියාගන්න try එකක් දෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ උඩ කෑල්ල ඩීප් ෆ්‍රීස් එක. ඉතින් ඩීප් ෆ්‍රීස් එකේ සාමාන්‍යයෙන් මාළු මස් මාළු නම් මම දාන හින්දා හැම වෙලේම සාමාන්‍යයෙන් පුළුවන් විදිහට මේක පිරිසිදු කරන්න ඕන. නැත්නම් අර අලුතෙන් කියන මස් මාළු කන්ටැමිනේට් වෙන්න බලනවා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් මනම් දැම්මොත් මේ වගේත් අවුල් වෙන්න පුළුවන්. මෙහෙම පිරිසිදුව තිබ්බ නැති වුණොත්. හරි අපි දැන් බලමු කොහොමද මේක අස් කරගන්නේ කියලා. ඔක්කොටම කලින් ෆ්‍රිජ් එක අස් කරන්න පටන් ගද්දිම අපි මෙතනින් කරන්ට් එක ඔෆ් කරන්න ඕනේ. ස්විච් එකෙන් ඔෆ් කළා තමයි වැඩ පටන් ගන්න ඕනේ. නැත්නම් කරන්ට් එකක් දාගෙන වැඩ කරන්න පටන් ගත්තොත් අන්තිමේදී කරන්ට් වැදිලා මැරිලා ඉන්න තමයි වෙන්නේ. හරි ඉතින් මම ඉස්සලම පටන් ගත්ත ෆ්‍රිජ් එකේ යට කොටසෙන් ඒකේ මේ ඇතුලේ ට්‍රේස් වල තියලා තියෙන මේ බඩු ටික මම ඉස්සලම බිමින් අයින් කරා. එකින් එක අයින් කරා ඔක්කොම ටික ගොඩාක් අයිස්ක්‍රීම් කප් ඊට පස්සේ වෙන එක පෙට්ටි වගේ දේවල් වලට මේ අපේ අම්මා එක ඒවා දාලා ලවලු දාලා පොළු කුඩු දාලා පිටි වර්ග දාලා ගොඩාක් ගණන් චාචි දාලා දෙන. ඉතින් අර මේ විදිහට මේ තද පාට අයිස්ක්‍රීම් කප් වල එළියෙන් දාලා තිබ්බහම අපිට එළියෙන් පේන්නේ නැහැ මොනවද තියෙන කියලා. ඒතකොට අදාළ එක හොයන්න ගියාම හැම කප් එකම අපි අර බලන්න ඕනේ නිසා. මම හිතුවා අපේ අම්මත් ගොඩක් වෙලාවට බිසි නිසා මම හිතුවා මම ෆ්‍රිජ් එක අස් කරලා දෙන්න ඕනි කියලා. මම මේ ෆ්‍රිජ් එක කවදාවත් මීට කලින් අස් කරලා නැහැ. ඒ නිසා මට හිතුණා ඒකත් කරලා බලන්න ඕනි කියලා. හරි ඉතින් ඔන්න ඉස්සෙල්ලාම එක කෑල්ලක් බරු ටික අස් කරලා ඉවර කරගත්තා. මේ තියෙන්නේ අයින් කරපු බරු ටික. දැන් අපි මේ ටික ඉස්සෙල්ලාම පැක් කරලා ඉමු. මම මේ බරු ටික අස් කරන්න කලින් ඉස්සෙල්ලාම අර ෆ්‍රිජ් එකේ අයින් කරපු ට්‍රේස් ටික අරගෙන හොදන්න ගත්තා. ඒකේ ලොකුවට කුණු තිබ්බ නෑ. උනාට පොඩ ඩස්ට් එක වගේ අර පිටි අනම්මන වැටිලා තිබ්බේවා තිබුණා. ඒ නිසා මම ඊට චුට්ටක් සබන් ටිකක් දාලා ස්පන්ජ් එකකින් ලාවට මැදලා අයින් කරා. ඉස්සෙල්ලාම ඒ කැලේ මම සුද්ධ කරන්න පටන් ගත්තා ෆ්‍රිජ් එකේ. මේකෙදිත් අර තියෙන ඩස්ට් එක වගේ කොටස් නිකන් ඉස්සලම මේ රෙදි කෑල්ලක් පොඟවලා මම පොඩ හිමිට මැදලා අයින් කරා. ඊට පස්සේ වේරුණ රෙදි කෑල්ලකින් මම ආපහු තෙත මාත්තු කරලා ඒ ටික මේවා කරා. කොහොමද ෆ්‍රිජ් එකේ තියෙන කූල් එක තියෙන තැනක් නේ නිසා ලොකුවට අර තෙත මාත්තු කරන්න එහෙම ඕනේ වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අර රැක්ස් වලින් එක මේ තියලා තියෙන දේවල් පොල් කුඩු ඊට පස්සේ එක රොඩු කෑලි අනම්මන ඔක්කොම පල්ලෙහා මේ තියෙන ට්‍රේ එක උඩට වැටිලා තියෙන හැටි. දැන් මේකත් අයින් කරන්න ඕනේ අස් කරලා මේ අර එළවලු දාන මේ බකට් එක. ඊට කලින් මම මේකේ උඩ කෑල්ල තමයි අස් කරගත්තේ. මේවා පරිස්සමින් අර ප්‍රෙස් කරන්න ඕනේ. ගොඩක් අත තද කරලා මදින්න එපා. මේ අර ප්ලාස්ටික් වගේ නිසා කැඩෙන්න බලනවා. ඒ නිසා ලාවට අත තියලා මදින්න සැලකිලිමත් වෙන්න. දැන් අපි මේ අස් කරගත්ත කෑල්ලේ අර ගලවපු ට්‍රේස් ටික හයි කරගන්න තමයි මම යන්නේ. මේ ට්‍රේස් ටික එක විදිහට අර ඒ ට්‍රේස් පන්න නැති වෙන්න හරියට බැලන්ස් තියෙන විදිහට ආපහු සෙට් කරගන්න ඕන. නැත්නම් බඩු තිබ්බට පස්සේ ආපහු කඩන් වැටෙන්න පුළුවන්. ඒ නිසා හරියට බලලා ඒ වගේ ට්‍රේඩ්ස් පනින්න නැති වෙන්න රැක්ස් ටික මම මෙහෙම එල්ල ගන්නවා.
ඊට පස්සේ තමයි මම බරු ටික අර අයින් කරපු බරු ටික ආපහු ඕගනයිස් කරලා පැක් කරලා මම මේකෙන් ආපහු තියන්න. අපි බලමු එහෙනම් ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන මම අතනින් අයින් කරගත්ත බඩු ටික මම දැන් මේ ටික වෙන බොක්සස් වලට මාරු කරලා ඊට පස්සේ ලේබල් කරලා ඊට පස්සේ පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. ඉතින් ඒ කරන දේවල් ඕගොල්ලෝ සමහරට ගොඩාක් දෙනෙක් කරනවා ඇති. එහෙනම් බලමු අපි ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ වැඩේට ඔයාලට මෙන්න මේ විදිහේ සුදු පාට ප්ලාස්ටික් කප්ස් ඊට පස්සේ ලන්ච් බොක්සස් වගේ තියෙන පෙට්ටි ඒ වගේ දේවල් ටිකක් ඕනි වෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඔල්රෙඩි ඔයාලා ගෙදර තියෙනවා නම් ඒවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කඩේ ඇත්තට මේ වගේ ප්ලාස්ටික් කප්ස් ගන්න තියෙනවා වෙනම. ඉතින් ඒ වගේ බොක්සස් ටිකක් අරගෙන මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ ළම අයින් කරලා දෙන පොල් කුඩු ටිකක් අර එකපාරක් අපි අතෙන් කිරිමිඩි කරලා අරන් ඊට පස්සේ පොල් කුඩු ඊළඟ පාර බ්ලෙන්ඩ් කරලා ගන්න අර පොල් කුඩු අරන් තියලා නේ. ඉතින් ඒ වගේ තමයි මේ තියෙන්නේ. පොල් කුඩු සාමාන්‍යයෙන් ගොඩක් අර ඕනි වෙන හින්දා මම ලොකු කප් එකක් ගත්තා ඒකට. ඔන්න ඒකට මම ඒක අයින් කරා. ඊට පස්සේ මේ තියෙන්නේ උඳු පිටි එකක්. සාමාන්‍යයෙන් අර හාල් පිටි ඊට පස්සේ මොන හරි පිටි જાති අපේම ගොඩක් කලාට කොටස් ඉතුරුනොත් එහෙම ෆ්‍රිජ් එකට දාලා තියෙනවා නැත්නම් පුස් කන්න බලන හින්දා. මේ තියෙන්නේ අපේ ෂෙලි බබාගේ කෑමයි එයාට අර දෙන ඩොග් ෆුඩ් එකේ තියෙන ඩොග් ෆුඩ් එකයි එයාට දෙන විටමින් එකයි. ඉතින් ඒවත් මම මෙහෙම ලේබල් කරලා කප් දෙකකට දාලා වෙනම ස්ටෝර් කරලා තියෙන නැත්නම් මේවත් අර පෙඟෙන්න බලනවනේ. ඉතින් ඒවත් හරියට තියෙන්න ඕනි හින්දා තමයි ෆ්‍රිජ් එකට දාන්නේ. ඩොග් ෆුඩ්ස් මොන හරි දාලා තියෙනවා නම් මේ විදිහට ලේබල් කරලා තියන්න. ඊට පස්සේ මේ තියෙන විටමින් එක මේ විටමින් එකෙත් අර ජල වාෂ්ප තවදුරටත් මේ ඇබ්සෝබ් කරගන්න තමයි අර සිලිකන් මෙහෙම පැකට් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒක දාලා තිබ්බහම පෙඟෙන්නේ නැහැ බෙහෙත් පෙති. ඒ නිසා මෙන්න මේ විදිහට සිලිකන් පැකට් එකක් ඕගොල්ලොත් දාලා තියන්න. ඔයාලගේ බව්වගේ පූසාගේ කෑම මෙහෙම දාලා තියෙනවා නම් ෆ්‍රිජ් එකට. මම ළඟදී බර්ත්ඩේ කේක් එකක් හැදුව නිසා ඒක ඉතුරු වෙච්ච අයිසින් ෂුගර් ටික මම මේ විදිහට කප් දෙකකට දාලා ඒ පයිපින් බෑග් එකත් එක්කම මම ආපහු පාවිච්චි කරන්න ඕනේ වෙයි කියලා හිතලා මම ඒක කප් එකකට මෙතන දාලා තිබ්බා. ඊට පස්සේ මේ තියෙන සෝස් බෝතලේ අපි සාමාන්‍ය විදුරු බෝතලයකට ගෙනාවහම ඒකම දානවා නැත්නම් මේකට මාරු කරලා තමයි මේ සැරේ මම දැම්මේ. මොකද නැත්නම් විදුරු බෝතලේ දාලා තියෙද්දි ගොඩක් ඒකට කරන්ට් එක යන්න පුළුවන්. ඒ නිසා ප්ලාස්ටික් මේ කප් එකට මාරු කරලා දැම්මා. මේ තියෙන්නේ අර කල්තවා ගන්න සියඹලා එකක් හදාගන්න අපි යන්නේ වගේ හදාගත්ත සියඹලා එකක්. මේකෙත් දැන් පෙට්ටි වැඩි නිසා ඒක ලොකු වැඩි නිසා මම දැන් පොඩි බොක්ස් එකකට මේක මාරු කරගන්න තමයි යන්නේ. මේ විදිහට අර ලොකු කප්ස් වල තියෙන ඒවා මාරු කරගන්න බැරි නම් අඩු ගන්න මේ විදිහට ලේබල් එකක් හරි ගහලා තියාගන්න. එතකොට අපිට එකපාරටම මේක ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. නැත්නම් අපි ෆ්‍රිජ් එක දුර අරගෙන ගොඩාක් වෙලා ඉන්න වෙනවනේ. ඒක තෝරගන්න. ඉතින් අපේම කලින් දවසේ කපලා ඉතුරු වෙච්ච මැල්ලුම් වගේක්. ඉතින් මැල්ලුම් සාමාන්‍යයෙන් අර ඉක්මනට ජල වාෂ්ප ටක් ගාලා ඒකට උරනවනේ. ඒ නිසා මම මේ විදිහට ටිෂු පේපර් එකක් අරගෙන ටිෂු පේපර් එක මේ ප්ලාස්ටික් කප් එකේ පතුලට දාලා ඊට පස්සේ මේ මැල්ලුම් ටික දැම්මා කොළ ටික. ඉතින් ඕගොල්ලොත් මේවා කරනවා ඇති ගොඩක් වෙලාවට. ඊට අමතරව මේ විදිහට මේ අර මැල්ලුම් වගේ දේවල් අර ඉක්මන හං වෙනවනේ. අර හං වෙනව නේද කියන්නේ නිකන් අර මැල වෙනවනේ. ඒ මැල වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් ටිප්ස් මොන හරි දන්නවනම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. මම දන්න විදිහට මම මේ ටිෂු කොලේ දාන විතරයි දන්නේ. ඊට පස්සේ දැන් මම මේ ස්ටෝර් කරගන්න යන්නේ තියාගන්න අමාරුම පළතුරක් මේ කෑමක්. තක්කාලි මේ දවස්වල තක්කාලි ගොඩාක් අර තියෙන හින්දා මේ තක්කාලි අපේ ගෙදරට ගොඩක් හම්බෙලා තිබ්බා. ඉතින් ඒව අර තැලිලා පොඩි වෙලා ඉක්මනට චොප්ප වෙලා යනවා. ඒ නිසා මං හිතුවා මේකෙන් පාවිච්චි කරන්න ඕන ටික විතරක් කප් එකකට දාලා උඩ රැක් එකේ අරන් තියලා ඊටු ටික මම shopping එකකට දාලා අර යට බොක්ස් එකේ දාලා තියන්න ඕනේ කියලා. ඒ නිසා මෙන්න මේ කප් එක අරගෙන ලොකු කප් එකක් ගත්ත සාපේක්ෂව මේ තක්කාලි දාන්න. මොකද තැලෙන්න ඉඩ තියෙන හින්දා. දැන් මේ එළවලු ටිකක් අස් කරන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම කැරට්, ලීක්ස්, ගෝවා ඒ වගේ එළවලු මම දැන් කරන්න හදන්නේ ඒ වගේ එළවලු අර තියලා තියෙන කප්ස් වලින් එළියට අරගෙන කෑලි වලට කපලා මම අර විදිහට ටිෂු යටට දාලා වෙනම කප්ස් වලට දාලා ස්ටෝර් කරනවා. ඒකෙදි කැරට්ුයි ඊට පස්සේ ලීක්ස් මේ විදිහට කපලා බොක්ස් එකකට දාගත්තා. ලීක්ස් මම හොදන්න ගියේ නෑ. මොකද හේදුවත් එහෙම මේ තව තැම්බෙන්න පුළුවන් නිසා. ඒ නිසා මම මඩ පිටින්ම එහෙමම හොදන්න නැතුව බොක්ස් එකකට දැම්මා. ඒතර අවශ්‍ය වෙලාවට අපේ අම්මා හොදලා ගන්නවනේ. ඒතර ඊට පස්සේ ගෝවත් මම මේ විදිහට හොදන්න මුකුත් කරන්න නැතුව එහෙමම දෙකට කපලා මේ විදිහට බොක්ස් එකකට දාලා ඒවා වෙනම ස්ටෝර් කරා. හැම ගෙදරකම වගේ අපේ ෆ්‍රිජ් එකේ තියෙනවා මෙන්න මේ විදිහට අර මැලවිලා පරවුණ දෙහි ගෙඩි දෙකක් හරි කීයක් හරි තියෙනවා. අනිවාර්යෙන් දොරේ දෙහි ගෙඩියක් එකක් හරි තියෙනවා. ඕගොල්ලෝ මේ විදිහට දෙහි තියාගන්න මොනවද පාවිච්චි කරන ටිප්ස් කියලා මටත් කියන්න. අපේ අම්මට විතර මට කියන්න පුළුවන්. නැත්නම් හැමදාම අපේ ගෙදරට දෙහි ගෙනාවහම ටක් ගාලා මේ විදිහට පර වෙලා ඒවා තැම්බිලා යනවා.
හරි ඉතින් මෙන්න මේ විදිහට මම බොක්සස් වලට දාගත්ත බඩු ටික එළවලු ටික මම දැන් මෙන්න මේ අස් කරගත්ත ට්‍රේස් ටිකේ තියාගන්න තමයි හදන්නේ. ඒකත් මම පිළිවෙලට බඩු අර ඉඩ හිරෙන්නේ නැති විදිහට මේක ලස්සනට තියාගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන දොරේ ෆ්‍රිජ් එකේ දොරේ තියෙන රැක්ස් ටික තියෙනවනේ. ඉතින් ඒ ටිකත් ගලවලා අයින් කරලා සුද්ධ කරලා හොදලා වේලලා ඊට පස්සේ මම මේකේ තියෙන බඩුත් දැන් ආපහු පිළිවෙලට තියන්න තමයි යන්න. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ෆ්‍රිජ් එකේ පල්ලෙහා කොටස මම අට්ස් කරලා ඉවර කරගත්තට පස්සේ දැන් හදන්නේ ඩීප් ෆ්‍රීසර් කෑල්ල අස් කරගන්න. මේකෙත් මේ අයිස් ට්‍රේස් ටික මේ මමයි ගෙදර ඉන්නකොට සාමාන්‍යයෙන් ඔය අනම්මනම් බීම එහෙම හදලා අයිස් කැට දාලා බොන හින්දා මම සාමාන්‍යයෙන් ඒක රීෆිල් කරනවා. අම්මලා වැඩි ඉතින් ඒක පාවිච්චි කරන්න නැති නිසා එහෙම අයිස් කැට සමහරලාට ඒකෙම මේ දිය වෙලාම මේ වතුර හිඳිලා නැති වෙලා යනවා. තව දෙයක් තමයි අපේ ගෙදර කොහොමද ඩීප් ෆ්‍රීසර් එකේ හැමදාම මාළු නම් තියෙනවා. මොකද අපේ ෂෙඩී නිසා. දැන් අස් කරලා ඉවරලා අපි බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ටඩා මේ තියෙන්නේ දැන් අස් කරගත්තට පස්සේ ෆ්‍රිජ් එකේ තියෙන විදිහ. ඉතින් මේක අස් කරලා මේ විදිහට ලස්සනට දෙද්දි මාහ සතුටක් තියෙන ඒ පැය ගානක මහන්සියක් නේ. හරි ඉතින් මං එන්නේ විදිහට තමයි අර විදිහට තිබ්බ ෆ්‍රිජ් එක යථා තත්ත්වයටපත් කරගත්තේ. හරිම අමාරුවේ. පැය 3-4ක් විතර ගියා ඒකට. හරි ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ටත් සමහර විට ඒ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මීට අමතරව තව ඕගොල්ලෝ දන්නවා නම් ඒ කියන්නේ රෙෆ්‍රිජරේටර්ස් පාවිච්චියේදී කරන්ට් බිල අඩු කරගන්න එක සම්බන්ධව මොන හරි ටිප්ස් දන්නවා නම් තව කියන්නේ ඕගනයිසින් කරන ඒ ටිප්ස් මොන හරි දන්නවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න මටත් දැනගන්නත් එක්ක. එහෙනම් තාම දවසකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.